අද නිතර ඇහෙන මාතෘකාවක් නෙමේ power of sale කියන එක. ඉතින් මොකක්ද මේ power of sale එකක් කියන්නේ? ඉතින් කෙනෙක් දැන් mortgage එක ගෙවන්න බැරි වුණා. එහෙම වුණා කියලා බැංකුව ඇවිල්ලා ගේ අරගෙන විකුණනවද? ඉතින් මොකද්ද මේ power of sale process එක? ඉතින් මම හිතන්නේ ගොඩාක් අයට තියෙනවා ගැටලුවක් මේ මොකද්ද මේ process එක කියලා මොකද තමන්ට වෙන්නේ power of sale ගියොත් කියලා. ඉතින් ඔන්ටාරියෝ වල කියන්නේ කැනඩාවේ බැංකුවට පුළුවන් total court process එක යන්නේ නැතුව ගෙදර විකුණලා තමන්ගේ සල්ටි ගන්න. ඒක හරි quick foreclosure situation එකට වඩා foreclosure වලදී legal process එක සම්පූර්ණයෙන්ම ගිහිල්ලා ඒගොල්ලන්ට අයිතිය ලැබෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ foreclosure කියන situation එක power of sale කියන එක හරි quick. ඒකයි ඒක හරි ජනප්‍රිය. මම මේ වීඩියෝ එක කරන්න හේතුවේ ගොඩක් වෙලාවට power of sale කියන දේ ගැන ලොකු අවබෝධයක් නැතිව ඇති සහ එහෙම සිටුේෂන් එකකට ඒක වළක්ව ගන්නේ කොහොමද? එහෙම සිටුේෂන් එකක ඉන්නවා නම් කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියලා දල දැනුමක් දෙන්න. මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම අහගෙන හිටියොත් power of sale කියන්නේ මොකද්ද? ඒකෙන් වැළකෙන්නේ කොහොමද? සහ ඒ සිටුේෂන් එකේ ඉන්නවා නම් කොහොමද තමන් එකෙන් ඒකට මුහුණ දෙන්නේ කියලා හොඳ දැනුමක් ලැබෙයි. ඉතින් මේක legal advice මෙතන දෙන්නේ නැහැ. ඉතින් ඒකට lawyer කෙනෙක් කියලා කතා කරන්න ඕනේ. නමුත් ඔබට සෑහෙන දැනුමක් මේ වීඩියෝ එකෙන් ලැබෙයි power of sale ගැන. ඉතින් දැන් power of sale ප්‍රමාණය වැඩිලා තියෙනවා. ඒකට හේතු ගණනාවක් තියෙනවා. දැන් හිතමුකෝ කෙනෙක් ගයක් අරගෙන ඒකේ mortgage එක ගෙවා ගන්න බැරි වෙනවා කියලා කියන්නේ ගොඩක් වෙලාවට ෆයිනෑන්ෂල් අපහසුතාව නිසානේ. එතකොට රැකියාව අහිමි වෙලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර අය පවුලේ මේ ඩිවෝර්ස් සිටුේෂන් එකකදී සමහරලාට ඒ වගේ දේවල් සිදු වෙනවා. එතකොට මේ හෙල්ත් රීසන් නිසා මේ විවිධ හේතු නිසා මොගේජ් එක ගෙවා ගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට තමයි ගොඩක් වෙලා power of sale එකකට යන්නේ. ඉතින් ගොඩක් අය power of sale එකට යන්න වෙන වෙලාවෙදී ගොඩක් වෙලාවට අනිත් රිසෝසස් ඔක්කොම වගේ හිඳිලා ගිහිල්ලා. මොකද හැම දෙයක්ම පාවිච්චි කරලා කොහොම හරි මොගේජ් එක ගෙවාගෙන යනවනේ. නමුත් අර සිටුේෂන් එකට ආවා කියන්නේ ගොඩාක් අපහසුතාවයකට පත් වෙලා ඉන්නේ. එතකොට බැංකුව සූ කරලා තමන්ගේ සල්ලි ටික මුලින්ම ගන්න දෙයක් කරන්නේ නැහනේ. බැංකුව කරන්නේ power of sale ගිහලා ඒගොල්ලන්ගේ සල්ලි ටික ගන්න එක. එතකොට මේක ගැන හොඳ දැනුමක් තියෙනවා නම් තමන්ට පුළුවන් තමන්ගේ ක්‍රෙඩිට් උත් පරිස්සම් කරගෙන තමන්ගේ තියෙන equity එකත් තමන් බේරගෙන ඒකට මුහුණ දීලා ඉස්සරහට යන්න. දැනුම තමයි අවශ්‍ය. දැන් මොගේජ් එකක් ගන්නකොට ලොකු පේපර් ගොඩක් අස්සම් කරනවානේ. ඒ පේපර්ස් වල තියෙනවා ඔය ක්ලෝසස් ඔක්කොම දාලා. ඉතින් power of sale clause එක කියන්නේ බැංකුවට ඒ ලෙන්ඩර්ට අයිතියක් තියෙනවා මොගේජ් එක ගෙවන්න නැති සිටුේෂන් එකේදී ගේ විකුණලා සල්ලි ගන්න. ඉතින් ඒක ලීගල් කොන්ට්‍රැක්ට් එකේ තියෙන දෙයක්. දැන් power of sale එකයි ෆෝක්ලෝස් එකේ ප්‍රධාන වෙනස තියෙලා ෆෝක්ලෝස් එකේදී සම්පූර්ණ ලීගල් ප්‍රොසෙස් එක ගිහිල්ලා ලෙන්ඩර් ප්‍රොපර්ටි එක ඕන් කරගන්නවා. ඒකට ඕන දෙයක් කරන්න පුළුවන්. ජීවත් වෙන්න පුළුවන්. ඒක ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ ප්‍රොපර්ටි එකත් එක්ක power of sale එකේ අනිවාර්යයෙන්ම ගේ විකුණන්න ඕනේ. විකුණලා සල්ලි ටික අරගෙන ඒගොල්ලන්ගේ ඒ ණය ටික බේර ගන්න තමයි ඒගොල්ලන්ගේ මේ ප්‍රොසෙස් එකේ වෙන්නේ. දැන් ඔය පටන් ගන්නෙ කොහොමද? දැන් කෙනෙකුට මොගේජ් එක ගෙවා ගන්න බැරි වුණොත් මොගේජ් කිව්වහම බලන්න ඕනේ සමහර අයට මොගේජ් කීපයක් තියෙන්න පුළුවන් නේ. first mortgage, second mortgage, third mortgage. ඉතින් ඔය first, second, third කියන්නේ මුලින්ම ගන්න එකට තමයි first mortgage කියන්නේ. අපි හිතමු දැන් අද mortgage එකක් අරගන්නවා කෙනෙක් ඒක රෙජිස්ටර් කරනවා හවස 3ට. දෙවෙනි mortgage එක රෙජිස්ටර් කරනවා 3යි විනාඩියක් හරි පහු වෙලා. එතකොට ඒක වැටෙන්නේ second mortgage එකක් විදියට. එහෙම තමයි mortgage එක first, second, third වෙන්නේ. කොහෙන්ද ගන්න කියන එක මත නෙමෙයි. ඒක රෙජිස්ටර් කරන වෙලාව අනුව තමයි ඒකේ first, second, third විදියට mortgage එක වැටෙන්නේ. හැමතිස්සෙම first mortgage එක තමයි බලය තියෙන්නේ. පව එක තියෙන්නේ. ඒකෙන් අදහස් කරන්නේ අනිත් mortgage වලට පව එක නැහැ කියලා ඒගොල්ලන්ටත් action ගන්න පුළුවන්. නමුත් සල්ලි ඉස්සලාම යන්න ඕනේ first mortgage එකට. arrears තියෙනවා නම් city එකට property tax වගේ ඒවා ඉස්සලාම ගෙවන්න ඕනේ. ඊට පස්සේ first, second, third mortgage විදිහට තමයි සල්ලි ටික ගෙවාගෙන යන්නේ. එහෙනම් හැම කෙනාටම power of sale යන්න පුළුවන්. නමුත් අමතේසෙම මෝ වේට් එකක් තමන්ගේ ණය මුලින්ම හම්බ වෙන්නේ අර මුලින්ම ඉන්න ඇයට first mortgage, second mortgage, third mortgage තමයි ණය ටික ගෙවාගෙන යන්නේ සල්ලි හම්බුනාම. ඉතින් mortgage එක ගෙවන්න බැරිලා මිසුනොත් එහෙම දවස් 15ක් විතර බැංකුව බලාගෙන ඉඳලා ඊට පස්සේ වෙනවා letter එකක් redemption period එකක් දෙනවා. ඒ කියන්නේ ඒකේ කියනවා මේ කාලයක් දීලා දවස් 35ක් හරි 40ක් හරි ඒ කාලයක් දීලා කියනවා ඒ කාලය තුළදී mortgage එක arrears ටික ගෙවලා ගෙවන්න දෙන fees ගෙවලා ඒ mortgage එක ආයෙ අර good standing එකට ගේන්න කියලා. සමහරවිට සම්පූර්ණ mortgage එක ගෙවන්න කියන වෙලාවත් එන්න පුළුවන්.
ගොඩක් වෙලාවට වෙන්නේ අර ඇරියසුයි ෆීසුයි කියලා මෝගේජ් එක ගුඩ් ස්ටෑන්ඩින් වලට ගේන්න කියලා කියනවා. ඒකට කාලයක් දෙනවා. දැන් ඒක හරි ක්‍රූෂල්. ඒක මිස් වුණොත් එහෙම ඊට පස්සේ සිද්ධ වෙන්නේ අර ලීගල් ප්‍රොසෙස් එකේ ඉස්සරහට යන එක තමයි. ඊට පස්සේ යන්නේ ඔය power of sale කියන සිටුේෂන් එකට තමයි. දැන් ගේ වේකර් නම් ඒගොල්ලන්ට විකුණන්න පුළුවන්. කවුරු කෙනෙක් ගෙදර ජීවත් වෙනවා නම් ඉතින් ඒගොල්ලන් ඉන්න අයව එවික් කරන්න ඊට පස්සේ රිට් ඔෆ් පොසිෂන් එකක් කෝට් එකෙන් අරගෙන ඊට පස්සේ ෂෙරීෆ්ව ඉන්වෝල්ව් කරලා ඉන්න අයව ගෙදරින් අයින් කරලා ඊට පස්සේ ලොක්ස් මාරු කරලා ඊට පස්සේ ඒගොල්ලන් ප්‍රොපර්ටි විකුණනවා. ඉතින් මේවා කාලයක් යනවා. නමුත් මේක තමයි ප්‍රොසෙස් එක. ප්‍රොපර්ටි එක වේකර් නම් ඒගොල්ලන්ට විකුණන්න පුළුවන්. කවුරු කෙනෙක් ජීවත් වෙනවා නම් එහෙනම් ඒගොල්ලෝ ඉස්සලාම ගෙදර ඉන්න අයව ගෙදරින් අයින් කරන්න ඕනේ. ඒක තමයි ඒගොල්ලෝ කරන්නේ. කෝට් එකට ගිහලා ඊට පස්සේ කෝට් ඕඩර් අරගෙන ෂෙරීෆ් අල්ලගෙන එයත් එක්ක ඉන්න අයව අයින් කරලා ලොක්ස් ටික මාරු කරනවා ගෙදර. ගේ එම්ටි වුණාට පස්සේ ලොක්ස් ටික මාරු කරාට පස්සේ රියල් එස්ටේට් බ්‍රෝකර් හරහා රියල් ඒජන්ට් කෙනෙක් කරා දැන් ගේ විකුණනවා. MLS එකට දාලා සාමාන්‍යයෙන් මාකට් එකේ ගේ විකුණනවා. සාමාන්‍යයෙන් ලෙන්ඩර් අනිවාර්යයෙන්ම try කරන්න ඕනේ මාකට් ප්‍රයිස් එක විකුණන්න ඇප්‍රේසල්ස් දෙකක් අරගෙන මොකක්ද දෙන ඇප්‍රේස් වැලියු එක කියලා අරගෙන ඊට පස්සේ රියල් එස්ටේට් ඒජන්ට් කෙනෙක් කරා මාකට් එකේ මාකට් ප්‍රයිස් එකට විකුණන්න උත්සාහ කරනවා. ලොකු චැලෙන්ජ් එකක් තමයි මාකට් එකේ දැන් ඔය වගේ සිටුේෂන් එකක් වුණාම දැන් power of sale යනකොට වෙන්නේ ලෙන්ඩ බලන්නේ ඉක්මනට විකුණන්නනේ. ඉතින් ඔය මාකට් ප්‍රයිස් එකට විකුණන්න උත්සාහ කරාට එන හොඳම ඔෆර් එකට විකුණනවානේ. ඒතර වෙන්නේ ඒ නේබර්හුඩ් එකේ ඒ විකිනිච්ච ප්‍රයිස් එක තමයි ඒ නේබර්හුඩ් එකේ ප්‍රයිස් එක වෙන්නේ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඊට පස්සේ ප්‍රොපර්ටි එක ඇප්‍රේස් කරනකොට ඒ නේබර්හුඩ් එකේ අර ප්‍රොපර්ටි එක තමයි බේස් වෙන්නේ ඊළඟ ප්‍රොපර්ටි එකේ වැලියු එකට. ඉතින් ඒක බලපානවා මේ ටෝටල් නේබර්හුඩ් එකේම ටෝටල් මාකට් එකේම ඒ ඒරියා එකේම ප්‍රයිස් එකට. ඒක තමයි නෙගටිව්ලි ඉම්පැක්ට් වෙන්නේ ගොඩාක් ප්‍රොපර්ටිස් power of sale යනකොට නේබර්හුඩ් එක. දැන් ගේ විකුණුවාම ඒ එන සල්ලි වලින් ඉස්සලාම කරන්නේ ගේ විකුණන්න සහ ඒ ලීගල් ෆීස් තියෙනවා ඒවා ගෙවනවා. ලෙන්ඩ ඒවා ටික ගෙවලා දානවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ සල්ලි ඇරියසුත් ඒගොල්ලන්ගේ සල්ලි ටික කවර් කරගන්නවා. දැන් සල්ලි තියෙනවා නම් එහෙම තමයි සල්ලි ටික බෙදෙන්නේ. ඒගොල්ලන්ගේ මෝගේජ් එකයි ෆීස් ගෙවට පස්සේ ඊට පස්සේ මම අර කිව්වනේ තව කෙනෙකුට තියන්න පුළුවන් සෙකන්ඩ් මෝගේජ් තර්ඩ් මෝගේජ් කියලා. අනේ ඒ විදිහට තමයි සල්ලි ටික තියෙනවා නම් ඉතිරි ඒවා බෙදෙන්නේ. සෙකන්ඩ් එකට ගිහිල්ලා ඊට පස්සේ තර්ඩ් එකට ගිහිල්ලා ඊට පස්සේ තව ලීන්ස් හරි මොනවා හරි තියෙනවා නම් ගෙදරට ඒවා ගෙවෙනවා. මුලින්ම ටැක්ස් ගෙවන්න ඕනේ. ආණ්ඩුවට කියන එක තමයි මුලින්ම කරන්නේ. ඒක අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. ඊට පස්සේ අර කිව්වගේ ලීන්ස් ඒවට ගෙවලා ඊට පස්සේ ඔය තියෙනවානේ සමහරලාවට මේ ලයින් ඔෆ් ක්‍රෙඩිට් වගේ තියෙනවා නම් සෙකියුර්ඩ් ඒවට ගෙවෙනවා. එහෙම ගෙවලා ඉතුරු වුණොත් තමයි ඒ ටික ලැබෙන්නේ හෝම් ඕනර්ට. හැන්ද ඒගොල්ලෝ ගාව තියෙනකොට බෙදෙන විදිය තේරෙනවානේ. නමුත් සල්ලි බෙදෙන්නේ ඒ විදිහට තමයි. හැමතිස්සෙම power of sale යනවා වගේ නයි. තමන්ට ගෙවා ගන්න අපහසුවක් තියෙනවා. අනිවාර්යයෙන්ම ප්‍රොෆෙෂනල් හෙල්ප් ගන්න ඕනේ. මොකද do it yourself කියලා ප්‍රොජෙක්ට් එකක් කරන්න බෑ. මොකද තමන් නොදන්න දෙයක්නේ. තමන්ට ඔබ්ජෙක්ටිව්ලි තමන්ගේ ප්‍රොබ්ලම් එක හැන්ඩල් කරගන්න බෑ මේ වෙලාවේ. ස්ට්‍රෙස් එකේ ඉන්නේ. අද චැලෙන්ජස් තියෙනවා. ඒ හින්දා ප්‍රොෆෙෂනල් ඇඩ්වයිස් එක අරගන්න ඕනේ. එතකොට තමයි ඒ තියෙන සිටුේෂන් එක ඇනලයිස් කරලා තමන්ට ඉක්විටි තියෙනවා නම් තමන්ට තව විදියට මේක සොල්ව් කරගන්න පුළුවන් නම් ෆයිනෑන්ෂල් ප්ලෑන් එක through තමන්ට කරගන්න පුළුවන් වෙන්නේ. කාලය හරි ඉම්පෝර්ටන්ට්. මේක කාලයත් එක්ක කරන සටනක්. ඒ හින්දා කාලය යන්න තමන්ට අවාසි වැඩි. මේ තමන්ට හිතනවා නම් තමන් චැලෙන්ජ් එකක ඉන්නේ මොගේජ් එක ගෙවා ගන්න බෑ තමන්ගේ ඔක්කොම රිසෝසස් ටික හිර වෙලා කියලා ටක් ගාලා ඇක්ෂන් එකක් ගන්න ඕනේ. තමන්ගේ ගෙදරනේ දැන් බැංකුව සෙල් කරනවා වුණත් ඒ කාලේ තුලත් තමන්ට මේකේ විකුණන්න පුළුවන් තමන් ගෙදරනේ. ඒතර වෙන්නේ දැන් එතකොට බැංකුව විකුණනවා නම් බැංකුව MLS එකේ දාලා විකුණනකොට දැන් තමන්ටත් ඔය විකුණන්න පුළුවන්. නමුත් වෙලා තියෙන්නේ සමහරවිට MLS එකේ තමන් අසං කරන ෆෝම්ස් ආරම්භව ඇති. සමහරට MLS එකේ දැම්මනම් ලෙන්ඩ තමන්ට ඒකට අවස්ථාවක් නැති වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ තනිකරම ඔය ප්‍රොටෙක්ට් කරලානේ ඔය දේ කරන්නේ. නමුත් බැංකුව හරි ලෙන්ඩ හරි විකුණන ගමන් ඕනට පුළුවන් ගේ විකුණන්න. ඒකේ බාධාවක් නැහැ.
තියෙන්නේ විකුණලා අර සල්ලි දෙන්න තියෙන අයට සල්ලි ටික බෙදන්න තමයි තියෙන්නේ. ඒක තමයි process එක. දැන් ගොඩාක් මිත්ස් තියෙනවානේ දැන් සමහර අය හිතනවා දැන් මම මිස් පේමන්ට් එකක් ගිච්ච ගමන් බැංකුව වල ගේ ගන්නවා කියලා. එහෙම දෙයක් නැහැ. ඒක process එකක්. ඒකට කාලයක් යනවා. දැන් තව එකක් තමයි බැංකුව සල්ලි ටික ඔක්කොම තියා ගන්නවා කියලා. ඉතින් මෙහෙමයි. බැංකුව ඔක්කොම තියා ගන්නව නෙමෙයි. සල්ලි ටික හම්බුනට පස්සේ ඒගොල්ලෝ අර අවශ්‍ය විදිහට සල්ලි ටික බෙදනවා. මොකද ඒක එහෙම තමයි ඒගොල්ලන්ට සල්ලි රිකවර් කරගන්න පුළුවන් වෙන්නේ. අර ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් මෝගේජ් විදිහට සල්ලි ටික බෙදනවා. මුලින්ම ටැක්සස් වලට ගෙවනවා, ඊට පස්සේ ෆීස් වලට ගෙවනවා, සෙලිං ෆීස්, ලෝයර් ෆීස්, ඊට පස්සේ ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් මෝගේජ් වලට ගෙවනවා. ඉතුරු වුණොත් ඒක දෙනවා හෝම් ඕනට. තව මිත්‍යක් තමයි පවර් ඔෆ් සේල් පටන් ගත්තොත් Tamanට ගේ විකුණන්න බෑ කියලා දෙයක්. එහෙම දෙයක් නෑ. Tamanට ගේ විකුණන්න පුළුවන්. Taman ගෙදරනේ. පවර් ඔෆ් සේල් විකුණලා වුණත් ක්ලෝසින් ඩේට් එකට කලින් Tamanට පුළුවන් සල්ලි දීලා ඕනනම් ගේ Tamanට ගන්න. මොකද Tamanගේ ගෙදර ඒක. ක්ලෝසින් එක වෙනකල් Tamanට පුළුවන් ඒ විදිහට සල්ලි ගෙවලා විකුණලා හරි සල්ලි අරගෙන Tamanට ඕන දෙයක් කරන්න පුළුවන්. හරි මේ ඉම්පෝර්ට් දෙයක් තමයි මේ පවර් ඔෆ් සේල් ප්‍රොසෙස් එකේදී කාලය හැම දවසක්ම වටිනවා. ඉතින් Tamanට ගෙවා ගන්න බැරි සිටුේෂන් එකක් එනවා නම් Taman කලින් දන්නවනේ ඒක. Tamanගේ ක්‍රෙඩිට් කාඩ් හිර වෙනවා, ලයින් ඔෆ් ක්‍රෙඩිට් හිර වෙනවා, හිතවතුන්ගෙන් සමහර වෙලාවට බරෝ කරගෙන අතමාරු කරගත්ත වෙලාවල් තියෙනවා, ඒවත් හිර වෙනවා. ඉතින් ඔක්කොම ආවට පස්සේ දන්නවා Taman කොහෙටද මේ ඉස්සරහට යන්නේ කියලා. ඉතින් හොඳම දේ තමයි මේ දරුණු වෙන්න කලින් ප්‍රොෆෙෂනල් ඇඩ්වයිස් එකක් අරගෙන බලන එක මොනවද තියෙන ඔප්ෂන්ස් කියලා. එහෙම ගත්තොත් ගොඩක් වෙලාවට ප්‍රශ්නය දරුණු නොවි Tamanට ඉක්විටි තියෙනවා නම් ඒකත් බේරගෙන සෑහෙන්න මේක මිනිමයිස් කරගන්න, ඩැමේජ් එක මිනිමයිස් කරගන්න පුළුවන්. ඉතින් හිතන්නකෝ දැන් තමන්ගේ විකුණන්න උත්සාහ කරනවා කියලා. එතකොට ලෙන්ඩර් තේරෙනවා නම් මෙයා උත්සාහ කරනවා විකුණන්න සල්ලි දෙන්න උත්සාහ කරනවා කියලා. ඉතින් ඒජන්ට් කෙනෙකුට ලෝයර්ත් එකතු වෙලා ලෙන්ඩර්ත් එක්ක කතා කරලා මේකට පොඩි සහනයක් ගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ප්‍රොෆෙෂනල් ඇඩ්වයිස් එක අරගත්තොත් ගොඩක් වෙලාවට තමන් මේ තනියෙන් හැන්ඩල් කරනවට වඩා පහසුවක් වෙනවා. මෙතන හරි ඉම්පෝර්ටන්ට් එක තමයි මොකද හැම කෙනෙක්ගේම ගේනේ තමන්ගේ තියෙන ලොකුම වෙල්ත් එක. ගොඩක් සල්ලියක් දාලා ගයක් අරගෙන ඒකේ තියෙන වෙල්ත් එක, ඒකේ තියෙන ඉක්විටි තමන් ගොඩක් වෙලා ගොඩක් අයට වෙල්ත් එක විදියට තියෙන්නේ. ඒක නැති වෙන එක අපරාධේ, නැති කරගන්න එක අපරාධේ. ඉතින් ඒක ඩැමේජ් එක අවම කරගෙන කොහොමද මේක සොල්ව් කරගන්නේ කියන එක තමයි හරිම ඉම්පෝර්ටන්ට්. පවර් ඔෆ් සේල් එකක් යන එක හරිම ස්ට්‍රෙස්ෆුල් සිටුේෂන් එකක්. ඒක නොගෙහින් වළක්වා ගන්න පුළුවන්. ඒකට කලින් ඇක්ෂන් ගත්තොත් එහෙම ගොඩාක් ක්‍රමවේද තියෙනවා, ස්ට්‍රැටජිස් තියෙනවා. ඒ සල්ලි ටික තව තැනකට ට්‍රාන්ස්ෆර් කරගෙන ඒ වෙල්ත් එක බේර ගන්න. ඉතින් මම හිතන්නේ කාලය තමයි හරිම ඉම්පෝර්ටන්ට්. මම පොඩි ඩිස්ක්ලේමර් එකක් කරන්න ඕනේ මේ වීඩියෝ එක හොදෙක්ම කරේ මේ නොලෙජ් එක ෂෙයා කරන්න. ඉතින් තමන්ගේ තියෙන ස්පෙસિෆික් සිටුේෂන් එක තමන් ඉන්නවනම් සිටුේෂන් එකදී ඒකට අදාළව ඒකට අනුව තමන් ප්‍රොෆෙෂනල් ඇඩ්වයිස් එක අරගන්න ඕනේ. මොකද ඒක සිටුේෂන් එක වෙනස්. දැන් ලීගල් ඇඩ්වයිස් ගන්නකොට ලෝයර් ගාවට ගිහිලා ගන්න ඕනේ. ඉතින් රියල් එස්ටේට් ඇඩ්වයිස් ගන්න ඕනේ. ඒ විදිහට ගන්න ඕනේ. ඉතින් ඒ ඇඩ්වයිස් ප්‍රොෆෙෂනල් ඇඩ්වයිස් එක අරගෙන තමන්ගේ ප්‍රොබ්ලම් වල ෆේස් කරන්න මේ වීඩියෝ එකේ පරමාර්ථය තනිකරම නොලෙජ් එක ෂෙයා කරන්න. පල්ලෙහා කමෙන්ට් වල දාන්න මොනවද ඔයගොල්ලන්ට තියෙන ගැටලු, මොනවද ඔයගොල්ලන් කමෙන්ට්ස් කියලා, මොනවද ඔයගොල්ලන් ෂෙයා කරන්න තියෙන පවර් ඔෆ් සේල්ස් ගැන. එතකොට අනිත් අයටත් දැනගන්න පුළුවන්. තව වීඩියෝ එකකින් හමු වෙමු.